කොහොමද ඔයාලට හොඳින් ඉන්නව නේද? ඔන්න මම ආවා උඩට මල් කඩන්න කියලා ආවා බුදුන් අඳින්න. මේ අපිට උදේ පාන්දර මම අද චුට්ටක් ඊරෑ මල ගෙදර ගිහිල්ලා ඇවිල්ලා මට චුට්ටක් නිින්ද ගියා. දැන් මං ආවා ඉතින් මේ මල් කඩන්න ආව බුදුන් අඳින්න. දැන් මල් කඩමු. මට අද සුදු මල් නෑ මගේ ගස්වල. මම මිදුළු චුට්ටක් වෙනස් කරාට පස්සේ මට මල් ගස් ටිකක් ගලවන්න වුණා. ඒක නිසා මගේ සුදු මල් නෑ අද. මට තියෙන්නේ අද කහ පාට මල්. අපි ගොඩක් වෙලාවට ඉතින් මේ හරිය ගෙවල් වල පුංචි පුංචි ඉඩම් තියෙන නිසා මිනිස්සුන්ට අර මේ මල් හිටවල තියෙන ප්‍රමාණය ගොඩාක්ම අඩුයි. ගෙදරක තියන්නේ තමන්ට පූජා කරගන්න පුළුවන් මට්ටමේ මල් මේ මලත් ගහ තමයි ගොඩක් අය හිටවලා තියෙන්නේ. අපේ ඉතින් ගෙවල් තාම හදනවනේ. මං ඔයාලට එදත් කිව්වනේ. තමයි ඉතින් අපේ ජීවිතේ ගෙවෙන්නේ. මේ මගේ උඩ තට්ටුවට ආවහම මේ පේන්නේ අල්ලපු ගෙවල් වටපිටාවේ පරිසරය තමයි මේ පේන්නේ. අර එහා පැත්තේ ගෙදර නම් ලස්සනට මේ බුදුරජාණන් වහන්සේට බුදුරැස් වලල්ලක් දාලා තියෙනවා. මේ ඒක පේන්නේ නැහැ ගස් වලට වැහිලා. ඔය විදිහට තමයි ඉතින් මගේ මේ උඩ තට්ටුවේ උඩ ස්ලැබ් එක අපි මේ ස්ලැබ් එකට පේන විදිහ මේ වටපිටාව. දැන් අවුව තිබුණා. දැන් ඔන්න ආයි වැහි අඳුරක් ඇවිල්ලා. දැන් ලේනා ඇවිල්ලා ගියා. මන් දැක්කා. මට බත් දාන්න චුට්ටක් පරක් වුණා. බුදුන් ඇඳ හින්දා මේ බත් එක රස්නේ දුම යනවා. මේ සත්තුන්ට මේ ආහාරයෙන් සත්තු නිදුක්ඛ නිරෝගී සුවපත් වේවා. ලේනා ඇවිල්ලා උඩ බලා ඉන්නවා. ඉතින් අද දවස කොහොමද ඔයාලට? මම මේ හදන්නේ දැන් උදේට පුතාට ඉල්ලනවා එයා ආසම කෑම. මොනවාද? හාල්මස්සු තෙල් දාලා. හාල්මස්සු තෙල් දාලා බණ්ඩක් සුට්ටක් තක්කාලි දාලා එයාට පැදුමක් හදලා දෙන්නලු. මම මේ දැන් ඒක කරන්න හදන්නේ. පැදුම ඉතින් කිසිම විශේෂත්වයක් නෑ යාළුවනේ. අර වෙනද සාමාන්‍ය හදන විදිහ තමයි ඉතින් හදන්නේ. තෙල් ටිකක් දැම්මා. ඊට පස්සේ හාල්මැස්ස ටික දැම්මා. හොඳට ඒක ක්‍රිස්පි වුණාට පස්සේ අයින් කරලා ඉවරලා රට ලුණු සුදු ලුණු ලම්පා කරපිංචා ඒ ටික බැදලා ඊට පස්සේ ඉතින් ඒ ටික බණ්ඩක් ටික තක්කාලි ටික දැම්මා. කෑලි මික්ස් දැම්ම ගත්තා. ලුණු දාලා කෑලි මික්ස් දාලා ගත්තා. ඕක ඉතින් සාමාන්‍ය බැදුම ඕන කෙනෙක් දන්නවනේ. මම ඒකයි පෙන්නන්නේ නම් දෙන්නේ නැත්තේ. ඉතින් යාළුවනේ මේ නන්දාමාලිනී මහත්මියත් නැති වුණා නේද? මම ආසම ගායිකාවක් පරණ අයගෙන්. ජීවිතේ හැටි තමයි එනවා යනවා ලැබෙනවා ලැබීම් අතරේ තමයි ඉතින් අපේ ජීවිතේ ගත වෙන්නේ නේද? ඔන්න ඉතින් මගේ කම්මැලිම රාජකාරී කරන්න තමයි දැන් හදන්නේ මේ. අනේ මං ආසම නැත්තේ පොල් ගන්න. මම මේ චිකන් පොඩ්ඩක් හදන්න කියලා හැදුවේ. බැදපු 3-5 ටිකක් දානවා. ඊට පස්සේ ඒක මම 3-5 කුඩු ටික මම තනියෙන් අල්ලන් ඉන්නේ යාළුවනේ. 3-5 කුඩුත් දානවා. චුට්ටක් දානවා. හඳි එකයි කාලක් විතර වගේ දාලා සිංගල සුදු ලුණු දාලා මම මේකට දාගත්තා සුදු ලුණු එතකොට ඉඟුරු තක්කාලි දාගත්තා මිරිස් දාගත්තා මිරිස් කුඩු දාගත්තා එතකොට ගම්මිරිස් කුඩු දාගත්තා එනසල් කරාබුනේට දාගත්තා. අපි දැන් මේ ටික සේරම හොඳට මේ වගේ මුකට තක්කාලි වල මික්ස් වෙනකම් අනාගම්මු. මම මේක කලින් ওই තක්කාලිත් එක්ක දාලා හදන වෙනස් විදිහකට මේ හා සමානව වෙනස් විදිහකට හදන චිකන් කරි එකක් දාලා ඇති.
ඒකේ වෙනම තක්කාලි පහේ ටිකයි වෙනම පොඩි කරලා අරගෙන පස්සේ තමයි මස් ටික දාන්නේ. තක්කාලි ඉස්මම යනකම පොඩි කරනවා. මේක ඉතින් එහෙම නෑ. මේක මේ සේරම එකට අනලා අහම එකට අනමු. එකට අනාගෙන මම මේ වීඩියෝ එකක් කරන්න මේ හිතුවට මේ මන් තනි අතින් මේක කරන්නේ. අනේ මගේ වරදක් මේ වෙනවන සමාව වෙන්න මේ තනි අතින් කරන නිසා මේ විදිහට හොඳට අනලා දැන් ඉතින් ටිකක් පැත්තකින් තියලා මේ ටික මේකට හොඳට උරා ගන්නකම් සීසන් වෙනකම් පැත්තකින් තියලා ඊට පස්සේ හදමු. දැන් මම වළඳක් රත් වෙන්න තිබ්බා. ඒකට තෙල් චුට්ටක් දා ගන්නවා. මස් වල වගේ දේවල් වලට වැඩි තෙල් දාන්න එපා. එතකොට මේ මස් වලත් තෙල් තියෙනවනේ. ඉතින් මම දැන් මේකට දා ගන්නවා. මෙන්න මේ අපේ රම්පා කරපිංචා ලුණු ටික. මේකටම එක මැලවේගෙන වගේ එනකොට ඒකටම දා ගන්නවා මිරිස් කුඩු. මිරිස් කුඩු අපි මේ අර සීසන් වෙන තිබ්බ මස් ටිකටත් දැම්මා. මම මේකටත් දා ගන්නවා. ඊට සැර තියෙනත් එක එහෙම මිරිස් කුඩු තෙලේ බැදලා මෙහෙම රත් කරලා ගත්තාම මස් වලට හරිම ලස්සනයි යාළුවෝ. රසයි ලස්සනයි දෙකම. කන්න ආසෙිතම ලස්සනක් එනවා. අපි මේ ටික දාගමු. අද දවල්ට කෑම දෙන්නේ පුතයි මායි විතරයි. අද මගේ දුවත් නෑ. මහත්තයා නම් වැට්ට ගිහිල්ලා එයාට කෑම ගෙනියන්න නැහැ. දුව එන්නේ හොඳටම හවස් වෙලාවට. ඉතින් අපි දෙන්න විතරයි අද දවල්ට. දැන් ඒක අපි මේකෙන්ම මස් වතුරෙන්ම තැම්බෙන්න තියමු. මම දැන් මේ මස් එකට වතුර චුට්ටක් දාගන්නවා. චුට්ටක් වෙන්න වගේ. ඔන්න ඉතින් තවත් එකක්. පේනව නේද? පුතාට ඕනෙලු දෙල් කන්න. ඔන්න ඉතින් මම දැන් මේ දෙල් එකත් උයන්න කියලා හදන්නේ. මට ඉතින් තනියටින් වීඩියෝ කරන්න බෑ. ඔයාලට මේක කපනවා නම් ගේන්න විදිහක් නැහැ. අපි මේක උයනවා බලමු. මම දෙල් එකට කහයි ලුණුයි දාලා වතුර චුට්ටක් දාලා කැම්බෙන්න වගේ තිබ්බා. දැන් මම මේකට දා ගන්නවා රතු ලුණු. එතකොට රම්පා කරපිංචා ඒ ටික දා ගන්නවා. මම මේකට ඔලුහල් දානවා 3-5 කොටු. ඊට පස්සේ මම මිරිස් කුඩු නම් දාන්නේ ගොඩාක්ම අඩුවෙන් මේ දෙල් වලට වැඩි මිරිස් දාන්නේ. මට අම්මිරිස් ඉවර වෙලා නැත්නම් මම අම්මිරිස් දාගන්නේ. මේ මිරිස් කුඩුත් දානවා. ඒ වුණාට හරිම අඩුවෙන් තමයි දාන්නේ. ඒ කියන්නේ දෙල් සාමාන්‍යයෙන් උයන්නේ අර කිරි පාටට වගේනේ දෙල් උයන්නේ. මම දැන් මේකට කිරි ටික දා ගන්නවා. හොඳට මිටි කිරි වලින් වෙන්න වගේ හොඳට දා ගන්න. එතකොට රසයි. අර දෙල් වල තියෙන සැරත් යනවනේ එහෙම දැම්මහම. අපි දැන් මේකේ පහේ ටික හොඳට කලවම් කරමු. කලවම් කරලා ඊට පස්සේ ආපහු රත් වෙන්න තියාගමු.
මම අද තෙල් එකට තෙල් දාන්නේ නැහැ. මොකද මම බණ්ඩක්ක තෙල් දාගත්තා. ඊට පස්සේ මස් එකටත් තෙල් දැම්මා. ඔච්චර තෙල් කන්න හොඳ නැහැනේ. මම හිතාගෙන ඉන්නේ මේ අබ ටිකක් කුඩු කරලා මේ දාන්න කියලා හිතාගෙන ඉන්නේ මේ දෙල් එකට. අබ කුඩු කරලා දැම්මම අබ බෙදලා කුඩු කරලා දැම්මම දෙල් එක රසයි. පෙලක් අය දෙහි දානවා. දෙල් එක හොඳට කිරට උයලා දෙහි දානවා. පෙලක් අය දෙල් එක උයනකොට මුරුංගා කොළ දානවා. එතකොට නීති දානවා. ගොඩක් අය එක එක ක්‍රම වලට හදා ගන්නවා. අපේ ගෙදර නීති දැම්මොත් එහෙම කවා ගන්න බෑ. මම ඉතින් නීති දාන්නේ නැහැ. හොඳට ඒකට මිටි කිරි දැම්මම අර දෙල් වල විස යනවා වගේ කියනවානේ. මේ හොඳට අර සැර ගතිය දෙල් උස්නයි කියනවානේ. ඒක අඩු වෙනවා කියනවා හොඳට මිටි කිරි දාලා හැදුවාම. බලමු මේ අබ ටික බැදලා කුඩු කරලා දාමු. හොඳට උතුරනවා. තැම්බිලා තියෙන්නේ. තව ටිකක් හොඳට උතුරන්න ඇරලා අබ ටික දාමු. මම දැන් දෙල් එකට අබ ටික දා ගන්නවා. අබ කුඩු කරපු ටික දා ගන්නවා. දෙල් වලට අබ කුඩු කරලා දැම්මහම ඇත්තටම ගොඩක් රසයි. අද උදේට හදාගත්ත කෑම මේ ඔයාලට පෙන්නන්නේ. බණ්ඩක්ක තෙල් දැම්මා, හාල්මැස්සු චුට්ටකුත් දැම්මා. ඊට පස්සේ චිකන් පොඩ්ඩක් හදාගත්තා. තව ඉතින් මේ අපේ දෙල් මාළු. ඔන්න මම දැන් ඒකත් බාලා ගෙනාවා. දෙල් මාළු නම් ගොඩක් රස පාටයි. බණ්ඩක්ක බැදුමයි, දෙල් මාළුවයි, චිකන් හොද්දයි. ඔන්න ඉතින් මගේ උදේ කෑම. තව ඉතින් රෑ කරවල් හොදි ටිකකුත් ඉතුරු වෙලා තියෙනවා. මම දැන් අපේ බලු පැටියට කෑම දෙන්න හදන්නේ. මේ පිඟානේ අනලා එයාගේ පිඟානට දානවා. මෙන්න මේ විටමින් එක අපි එයාට බත් එක්ක දානවා. එයා අසනීප වුණාට පස්සේ අපි ගෙනාවේ. මේ විටමින් එක දාන්නේ හොරෙන් දාන්නේ. මෙයාට මේ තේරෙනවා. එයා හරි අහිංසක සතෙක්. ඉතින් අපි මේක දාලා දෙයට අනලා දැන් ඉතින් දෙන්නවා. එයාගේ පිඟානට දාලා දුන්නාම කනවා. කන්න සුවපත් ඔක්කොම කන්න. පේනවද යාළුවනේ? ඉර හොඳට පායලා නිකන් දේ දුන්නක් වගේ පේනව නේද? මම මේ ජනේලෙන් එහා පැත්තට අත දාලා මේ මට පෙන්වන්න හිතුණානේ. හරි ලස්සනයි ඉරේ විහිදීම. දේ දුන්නක් වගේ. ඉතින් අද නම් හොඳට ඉර පායලා ඔහොම තමයි ඉතින් ඉර පායගෙන එනවා වගේ පෙන්නලා ඉවරලා ඊට පස්සේ හොඳටම වහිනවා. බලන්නකෝ ලේනා එන හැටි මේ. ඔය ලේනා එන්නේ මගේ බත් ලෑල්ලෙන් බත් කන්න. දෙන්නෙක් මෙතන ඉන්නවා. 3 දෙනෙක් ඉන්නවා. ගියා අනිත් එක්කෙනා. පල්ලෙහාට එනවා හිමීට ඇවිල්ලා ආර බත් කනවා පල්ලෙහා. රණ්ඩු වෙවි තමයි වච්චන්නේ. එක්කෙනෙකුට එක්කෙනෙක් ඒගොල්ලොත් තරහයි යාළුවනේ. බත් ටිකට රණ්ඩු වෙනවා. යනවා රණ්ඩු වෙනවා එනවා. ඔව තමයි ඉතින් දවස් බල ඉන්න පුළුවන්. හැබැයි ඉතින් රණ්ඩු වෙන එක නම් නරකයි. ඇහුණද? රණ්ඩු වෙන්නේ නැතුව බච්චන්න. රණ්ඩු වෙන එක නරකයි.
එයාලත් මිනිස්සු වගේ වෙන්න හදනානේ ඉතින්. නිකන් හම්බෙන දෙයට රණ්ඩු වෙනවා. මම මේ උඩ ඉඳලා තමයි මේක මේ ගන්නෙ. දැන් අනිත් එක්කෙනා එනවට තරහයි. මේක මේ වැලක් විදිහට යන්නේ. මම නම දන්නේ මේක මේ අවුවට රතු පාට වෙලා වගේ තියෙන්නේ. නැත්තම් මෙන්න මේ වගේ ලස්සන මේ වගේ මෙහෙම තියෙන්නේ. මේ අවුවට මේකේ කලර් එක වෙනස් වෙනවා. මම නම දන්නේ මෙන්න මේ වගේ ලස්සනක් තියෙනවා. අවුවට කලර් එක වෙනස් වෙලා මේ මං හිතන්නේ මේ අවු සැර වැඩි හින්දා වෙන්නේ නැති. මේ පාට වෙනස් වෙලා. මේක නම් ඕකිඩ්. මේක දම් පාට එක. මේකේ නම දන්නෙත් නෑ හිටවලා තිබ්බට. නම නම් මට ඇත්තටම මල් වර්ග වල මම යතින් හරි දුර්වලයි. මේකේ නම දන්නෙත් නෑ. ඔන්න හිටවලා තිබ්බට. මේකේ නම දන්නෙත් නෑ. ඔයාලා දන්නවද මේ වෙනම? මේක මම මේකෙත් නම දන්නේ නෑ ඉතින්. ලස්සනට හිටවල තියෙනවා. මේකටත් මං හරි මාසයි මල් පිපුම් නැති වුණාට ඒක හරි අමුතු ලස්සනක් තියෙනවා. මේකටත් මං හරි ආසයි. මේක මගේ ගොඩේ තිබුණා. දැන් මේ හරි අමාරුවෙන් මේ ටික මේ තියාගෙන ඉන්නේ. මේ ඉස්සෙල්ලා මගේ මල් පිපුච්ච ගස් තිබුණා. ගොඩාක් මල් පිපෙන ඒවා. දැන් නැහැ. ආයි ටිකක් එකතු කරගන්න ඕන. මේ මගේ බුලත් එක ඇවිල්ලා තියෙන කොහෙද දන්නවද? අපිට ඉතින් ලොකු ඉඩමක් නැහැ. කතරමුරුංග ගහේ තමයි බුලත් එක ඇවිල්ලා තියෙන්නේ. විකුණන්න එහෙමනම් මේ බුලත් බෑ ඉතින්. මේවට තමයි අර ගස් බුලත් කියන්නේ. විකුණන්න බෑ. දිවනා ගන්නත්. එතකොට වැඩෙච්ච ඉරනවනේ. ඉතින් යාළුවනේ ඔහොම තමයි අපේ ජීවිතේ ගෙවෙන්නේ. දැන් මට පාපිසි මහන්නත් නෑ. මම ඕඩර්ස් බාර ගන්න නෑ සාමාන්‍යයෙන් මේ. ඔන්න ඉතින් වහිනවා. ඔහොම තමයි ඉතින් සබරගමුව. සබරගමුවේ හැටි. මම කිව්වේ ඔයාලට යාළුවනේ උදේම හොඳට ඉර පායලා ලස්සනට අපිට පෙන්නනවා. ඊට පස්සේ ඉවරයි. අල්ලපු ගෙදරත් රෙදි තෙමෙනවා. අන්න ඉතින් උදේ වැඩ ටික ඉවර කරා. ඉවර කළා ඉවරලා ගෙදර වැඩ ඔක්කොම ඉවර කළා නාගෙන දැන් චුට්ටක් අද ඉවර තියෙන වෙලාවේ හදන්නේ වහිනවත් එක්ක. අගෙන මෙන්න මේ මං ආසම තැනක් තමයි මේ මෙතන මේ උඩට නගින තැන අපේ පඩිපෙළ ගාව. වහින හින්දා මේ පඩිපෙළ ගාව ගේ අස්සට වෙන්න තියෙන පඩිපෙළ ගාව ඉඳගෙන පොතක් බලන්න. මම හැමදාම මෙතන ඉඳලා තමයි පොත් බලන්නේ. ඒ කියන්නේ හුළඟ එනවා. එතකොට සීතලයි වැස්ස වෙලාවට. ඉතින් මං හරි ආසයි මෙතන ඉඳගෙන තමයි ඉතින් මම පොත් බලන්නේ. මේ උඩ තට්ටුවේට යන තැන මේ හල් කූල් මෙතන. ඉතින් යාළුවනේ අද දවසත් ඉවරයි යන්නේ. දැන් හවස් වෙලා මම මෙච්චරලා නවල් එක බැලුවා. ඊට පස්සේ චූටි දුවත් ආවා. දැන් ඉතින් මගේ මේ තෑගි පොත ලියලා හිටියේ මම. දැන් ඉතින් ඕන්න බලන්නකෝ. ආයෙත් වහිනවා. ආයෙත් වැස්ස පටන් ගත්තා. වස්වරුවටත් වහිනවා. උදේ ඉඳලා වැස්සා. වැඩක් කරන්න එළිය වැඩක් නම් ඉතින් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මම එහෙනම් ඔයාලගෙන් සමු ගන්නවා. ආයේ වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඉතින් මට ලයික් කරන්න, මගේ වීඩියෝ වලට ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මට දක්වන සහයෝගයට ගොඩාක් ස්තුතියි.